ඇත්තටම පහුගිය දවසේ අපි දැක්කා පහුගිය වෙසක් පොහොය දිනේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිරකරුවන් 388ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ලයිස්තුවකට අත්සන් කරලා එතුමා සිරකරුවන් නිදහස් කිරීමට නියෝගයක් ලබා දෙනවා. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 එක වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලතල තියෙනවා. ඒතකොට ඒ බලතල ප්‍රකාරව දැන් ජනාධිපතිතුමාට මෙම ලයිස්තුව ලබා දීලා තිනවා. හැබැයි අපි දකිනවා මෙම ලයිස්තුවට පිටතින් තිලකරත්න WH තිලකරත්න කියලා පුද්ගලයෙක්ව නිදහස් කරනු ලැබීමක් සිද්ධ වෙනවා. එතකොට අපි අහන්න කැමති මේ පුද්ගලයාව මෙම ලයිස්තුවේ නම නොතිබ්බා කියලා තමයි දැන් අද වෙනකොට ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අපි මාධ්‍ය හරහා ඊයේ දිනේදී අපි දැක්කා මේ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර නිලධාරියෙක්ව මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමකුත් සිද්ධ වෙනවා. ඉතින් අපි දන්නවා මේ ලංකාවේ සිරකරුවන් නිදහස් කිරීමේදී යම්කිසි කාර්ය පටිපාටියක් අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒතර බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිදහස් කරන ලැබිය යුතු සිරකරුවන්ගේ ලයිස්තුවක් ලබා දෙනවා. ඉතින් අපි දන්නවා වෙසක් පොහොයට, නත්තල් දිනයට මේ වගේ නිදහස් දිනයට මේ වගේ රටේ වැදගත් වූ දිනවල් වලදී මෙම නිදහස් කිරීම සිදු වෙනවා. ඒ සඳහා සාමාන්‍යයෙන් අප මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරයේ සිරගත වෙලා සිටින පුද්ගලයන් සහ එක්ක මාස 6කට වැඩි අඩු කාලයක සිරගත වෙලා යම්කිසි මුදලක් ගෙවා ගැනීමට නොහැකි වෙන පුද්ගලයන්, එතකොට වයෝවෘද්ධ පුද්ගලයන් මේ වගේ කරුණු ගණනාවක් සලකලා බලලා තමයි මෙම පොදු සමහව ලබා දෙන්නේ. හැබැයි අපි දකිනවා දැන් මේ නිදහස් කර යුතු ලයිස්තුව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිර්දේශ කරනු ලැබුවායින් පස්සේ මේක අධිකරණ අමාත්‍යාංශයට ලැබෙනවා. එතකොට අධිකරණ අමාත්‍යාංශයෙන් තමයි මේක ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබෙන්නේ. එතකොට අධිකරණ අමාත්‍යාංශය ඇතුලේ මෙම නිර්දේශ කරලා තියෙන සිරකරුවන්ගේ යම්කිසි අධීක්ෂණයකට ලක් වෙනවා. එතකොට මොවුන්ගේ නඩු සම්බන්ධයෙන් ඒ නඩු සම්බන්ධයෙන් උසාවියේදී ලබා දීලා තියෙන තීන්දුව මේ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සලකලා බලලා තමයි ජනාධිපති ලේකම් කාර්යාලයට මෙම ලයිස්තුව යොමු වෙන්නේ. අවසානයේදී තමයි ජනාධිපතිතුමා විසින් අත්සනට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේ අපිට සමගි ජන බලවේගයේ අපිට විශාල වූ ප්‍රහෙලිකාවක් තියෙනවා. දැන් මේ ලයිස්තුව මේ පරිපාලන කාර්ය පටිපාටය යන ලයිස්තුවේ මේ නැති පුද්ගලයෙක්ව කොහොමද ඇතුළත් වුණේ? එක්කෝ නැත්නම් ජනාධිපතිතුමාගේ බලයට සහ අත්සනට පිටතින් යම්කිසි පුද්ගලයෙක්ව නිදහස් කරනු ලැබුවා. ඉතින් එතකොට අපි විපක්ෂයේ අපි ප්‍රශ්න කරන්න කැමති මේ අවස්ථාවේ විධායක ජනාධිපතිතුමාගේ බලතල අභිබවා කටයුතු කරන ජනාධිපතිතුමාට ඉහළින් බලවේගයක් තියනවද කියන එකත් ඇත්තටම ප්‍රශ්නගත කරුණක්. මොකද ජනාධිපතිතුමාගේ අත්සනින් පිටත පුද්ගලයෙකුට කොහොමද සමාව ලබා දෙන්නේ? එතකොට අධිකරණ ඇමති විසින් බන්ධනාගාර කමසාරිස්ත මේ එවන ලැබූ ලයිස්තුව පරීක්ෂාවට ලක් කරාද? එතකොට පොදු සමාව මේ රටේ ලබා දෙන පොදු සමාව අනීතිකව භාවිතා කරලා සිරකරුවන් පිරිසක් වෙසක් දිනේදී නිදහස් කරාද? දැන් අනුර කුමාර ජනාධිපතිතුමා හැම වෙලේම කියනවානේ ජනතාව මා කෙරෙහි ලබා දීලා තියෙන විශ්වාසය අබමල් රේණුවකින්වත් මම paludu කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. එතකොට අපි අහන්න කැමති මේ ජනාධිපතිතුමාගේ විශ්වාසය බිඳ දාලාද නැත්නම් මේ අපි දකින්නේ ඔබ මම දකින්නේ ශ්‍රී ලංකාවේ සමස්ත පරිපාලනයේ දුර්වලතාවයක්ද? එතකොට දැන් මේ වර්තමාන රාජ්‍ය බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු ගණනාවක් ඉදිරිපත් කළා මැතිවරණ වේදිකාවල පොරොන්දු ගණනාවක් ඉදිරිපත් කළා තමයි බලයට පත් උනේ. එතකොට ඒගොල්ලෝ සුඛිත මුදිත රාජ්‍යයක් ඇති කළා කියනවා කිව්වා. එතකොට අවුරුදු 76ක් තුල මේ ලංකාව තුල හිටපු පරිපාලනය හිටපු පාලකයන් හිටපු දේශපාලඥයන් සෑම සියලු දෙනාම මේ ලංකාව බිඳ දාලා තිබ්බා තමයි බිඳ දාලා කියලා තර්ක තමයි ඔවුන් මැතිවරණ වේදිකාවේ කිව්වේ. එතකොට එහෙම කියපු අනුර කුමාර ජනාධිපතිතුමාට මේ වගේ වැරැද්දක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ඇත්තට විශාල ප්‍රශ්නාර්ථ ලකුණක්. එතකොට මේකෙන් පේන්නේ මේ වර්තමාන පරිපාලනයේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ ජාතික ජනබල වේගයේ පරිපාලනයේ සහ ආණ්ඩුව ගෙනියන කාර්යයේ දුර්වලතාවයක්ද කියලා අපි අහන්න කැමතියි. එතකොට වර්තමාන ජනාධිපතිතුමනි ඔබට 3/2 බලතල ලබා දීලා තිනවා පාර්ලිමේන්තු 159ක් ඉන්නවා. ඔබතුමන්ලා කියනවා ඔබතුමන්ලාට හැකියාව, දක්ෂතාවය, නිපුණත්වය, අත්දැකීම් තියෙනවා කියලා. එහෙම අත්දැකීම් තියෙනවා නම් කොහොමද ඔබතුමාගේ විධායක ජනාධිපති බලයට ඉහළින් බලවේගයක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙලාද මේ සිරකරුවව නිදහස් කරේ කියලා අපි අහන්න කැමතියි.